You know how we do. යනවද? අපෙන් දැහුවේ ඔව් යනවද? කොහෙද බං අර අක්කා යනවද කියලා අහන්නේ? පොඩ්ඩක් හිටපන්කෝ. එයාගේ මාමු. දෙන්න කතා වෙලා කියන්නකෝ. මොනවද? යනවද කියලා. කොහෙද? ඕන්නම් අයිනකට යන්නත් පුළුවන්. නැත්නම් රූම් එකකට යන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහක්. අඩි යමන් කාමරේක බුදිය ගන්න පුළුවන් අදවත්. බලපන්කෝ. මේ අක්කා මාර හොඳයිනේ බං. ඒකනේ. අපිට මුලින්ම හම්බෙන්න තිබ්බේ මේ අක්කව බං. එහෙනම් ඉතින් අපි මේ එක එක බුබ්බෑවල් ලගින්නේ නෑනේ. අක්කා දන්නද නැද්ද? ඔව් ඔව් එතන අවුලක් නැහැ. එතන පරිස්සම් තනක් නේද? අම්මෝ මෙතන වගේ නම් බෑ. දවසක් අපි ඔහොම ඉන්න කියලා ගුටිත් කෑවා. ඔව් ඔව් එතන අවුලක් ඇත්තෙම නැහැ. සේෆ් තැනක්. පොලිසියෙන් පනින්නෙත් නැහැ. පොලිසියෙන් පනින්නේ ඇයි? මේ මට විකාර කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඔයාලා දෙන්නෙක් මට කතා වෙලා කියන්නකෝ. මේ කාලෙකින් ඇඳක බුදියන්න පුළුවන් අද යමන්. ඒකනේ බං. මේක මරු වැඩන්නේ බං. බුදියන එක බුදියමු අද. අක්කේ අපි කැමති. එහෙනම් 6:10යි. යක බුදිය ගන්න දීලා 6000කුත් දෙනවනේ. ඒක තමයි අපෝ මං කිව්වේ මේක මරු වැඩක් කියලා. අක්කේ ඔයාට ටික වෙලාවක් ඉන්න පුළුවන්ද? ඒ මොකද? අර අපේ තව එක යාළුවෙක් ඉන්නවා. එයා එනකන්. තව කෙනෙක් ඉන්නවද? අපේ ගුණේ අයියා ටියු කරන්න ගියා තාම ආවේ නැහැ ඒකයි. එහෙනම් 8:10යි. තවත් ගාන වැඩි වුණා බං. ඒකනේ. කොමේ ගුණේ අයියා. මේ අයියේ මේ ගොඩක් පරක් වෙන්න බෑ. නෑ අක්කේ. ඌ ඉක්මනට එයි. වැදගත් කිසිම වෙලාවක නෑනේ බං.